අම්මේ අම්මා බෙදාගත්තේ නෑනේ. මට එච්චර බඩගින්නක් නෑ පුතේ. අනික මම මස් කන්න වැඩි ආස නෑ. ඔයාලා කන්නකෝ. මම පොඩි කාලෙදී රෑට කන්න වාඩි වුණාම අම්මා කියන කතාවක් තමා මේක. අපි හිතුවේ ඇත්තටම අම්මා මස් කන්න ආස නැහැ කියලා. අපි සතුටෙන් බත් කාලා ටීවී බලන්න යනවා. දවසක් මම කුස්සියට ගියා. අම්මා කුස්සියේ ඉඳන් බත් කනවා. හැබැයි බත් පිගානේ මස් නෙවෙයි තිබුණේ. මස් හොදි. එයාට කන්න මස් කැල්ලක් ඉතුරු වෙලා තිබුණේ නෑ. එයා මට එපා. මම ආස නෑ කියලා බොරු කිව්වේ. ඒ මස් කැල්ල මගේ කටට දාන්න ඕන නිසා. අද මම ලොකු රස්සාවක් කරනවා. මට ඕන තරම් KFC එකෙන් රෙස්ටොරන්ට් වලින් කෑම ගේන්න සල්ලි තියෙනවා. ඒත් වැඩක් නෑ යාළුවනේ. එයාට දැන් මස් මාළු කන්න දොස්තරලා එපා කියලා තියෙන්නේ. එදා එයාට කන්න පුළුවන්කම තියෙද්දි අපි නිසා නොකා හිටියා. යාළුවනේ අද රැට කන්න වාඩි වුණාම අම්මා උයපු මස් කැල්ලක් අරන් අම්මගේ කටට අනලා කවන්න. අම්මා එපා කියයි. ඒත් ඔයා කවන්න. මොකද මේ ලෝකේ තමන්ගේ බඩගින්නට වඩා දරුවාගේ බඩගින්න ගැන හිතන එකම කෙනා ඇය විතරයි. අම්මගේ ආදරයට ණය වෙන්න එපා.